සීල දනාම තෙරුවන් වන්දනාවට ප්‍රථමයෙන් පංචශීලයේ සමාදන් වන නිසා නැවත පන්සල් සමාදන් වීම අවශ්‍ය නැහැ. හැමදෙනාම සාදු කියලා නිශ්ශබ්ද වෙන්න ධර්ම ශ්‍රවණය කරා. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमुखदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स जानतो अहं भिक्खवे पस्सतो आसवानं खयं वदामि नो अजानतो नो अपस्सतो किंच भिक्खवे जानतो किं पस्सतो आसवानं खयो होति योनिसोच मनसिकारं अयोनिसोच मनसिकारं ति गलतुडे गलकंदे श्री महा विहाराधिपति लेखकाधिकारी अतिपूजनीय गलतुडे पඤ්ඤාකිත්ති नायक माहिम्पाණන් වහන්සේ प्रमुख महा संඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පින්වත් මෑණිවරුනි සද්ධාවන්ත පින්වතුනි මේ වස්සාන සමය නිමාවටපත් වෙලා චීවර මාසය උදා වී පවතින කාලයයි. පසුගිය වප්පුර 15ක් පොහෝ දිනයේදී භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කළ තැන් පටන් ඉදිරියේ එළඹෙන ඉල්පුර 15ක් පොහෝ දිනය දක්වා ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ පුරාම බෞද්ධ භික්ෂුන් වහන්සේලා වස් විසූ තැන්වල කටින චීවර පූජාවන් සිදු කරන චීවර මාසයයි මේ කාල පරිච්ඡේදය. මේ විහාරස්ථානයේ අතිපූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සෑම වසරකම මේ කටයුතු ඉතාමත්ම ගෞරවනීය ආකාරයෙන් සිදු කෙරෙනවා. මේ වර්ෂයේ වස්සාන සමය මුළුල්ලේ චීවර මාසය තුලත් දිනපතාම දින 107ක් මුළුල්ලේ විවිධ පින්කම් සිද්ධ කරලා මේ අවසන් දින කිහිපයේ දිනපතා ධර්මදේශනා 7ක් පමණ සිද්ධ කරලා සියලු දෙනාගේ ධර්මඥානය දියුණු කරගන්නත් අවස්ථාව සලස්වා දෙමින් ඒ කටින චීවර පූජාව සිදු කරන්නට කටයුතු දාගෙන තියෙනවා.
ඒ දේශනා පෙළෙහි දේශනා 5ක් මේ වෙනකොට නිම කරලා අද 6 වෙනි ධර්ම දේශනාව සිදු වෙන බව නායක හඳුරෝ සිහිපත් කළා. ඉතින් මේ කාලවකවානුවේ තරමක් කාලගුණික විපර්යාසයන් පවතිනවා. ඉතින් වස්සාන කාලය කියන්නේ ඒ නිසාමයි, වැස්ස තියෙන නිසා. බුදුහාමුදුරුවෝ වැඩ සිටි සමයේ වස් කාලයේ නිම වෙලා චීවර මාසය උදා වුණාට පස්සේ ධාරානිපාත වැහි ඇදහැලිලා අර වස්වසල පවාරණය කළ භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ දකින්නට යනකොට සිවුරු පෙමිලා තෙත් වෙලා උන්වහන්සේලාට පෙරවන්නට සිවුරක් නැතිව හීතලේ තෙත සිවුරු පිටින් ඉන්නවා දකින්නකොට තමයි බුදුරජාණන් වහන්සේට අදහස පහළ වෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාට තුන් සිවුරෙන් එක් සිවුරක් හෝ තමන් වහන්සේලා වැඩ ඉන්න තැන තියලා යන්න ඉඩ කඩක් දෙන්න පුළුවන් නම් එක සිවුරක් තෙමුනොත් අනිත් සිවුර හරි ඇඳ ගන්නට පෙරම ගන්නට පුළුවන්. ඒ සඳහා අවස්ථාව සලස්වා දෙමින් තවත් විනය ප්‍රඥප්ති ගණනාවක්ම සැහැල්ලුවෙන් පවත්වන්නට අවසර දෙමින් තමයි මේ කටින චීවර පූජාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. සෑම බුද්ධ ශාසනයකම විවිධ හේතු කාරණා මුල් කොටගෙන කටින චීවරය සහ වස්සාන සමය බුද්ධ ප්‍රඥප්තියක් හැටියට පනවනවා. නමුත් ඒ සමස්තය ගත්තහම වස් කාලේ කටින චීවර පූජාවේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ සම්බුද්ධ ශාසනයේ චිර කාලයක් පැවැත්වීම. සම්බුදු සසුන චිර කාලයක් පවතින්නේ කරුණු දෙකක් මත. ගිහියා තමන් ගුණ දහම් වඩමින් පැවිද්දාට ගුණ දහම් වඩන්න උපකාර කිරීම, පැවිද්දා තමන් ගුණ දහම් වඩමින් ගිහියාට ගුණ දහම් වඩන්න උපකාර කිරීම. මේ කරුණු දෙක තියෙන තාක්කල් තමයි ශාසනය පවතින්නේ. ගිහියා හෝ පැවිද්දා තමන් ගුණ දහම් වැඩිමෙන් ගිලිහෙනවා නම් අන්‍යයන්ට ගුණ දහම් වඩන්නට මඟ පෙන්වීම උපකාර කිරීමෙන් වළකිනවා නම් එදාට මේ ශාසනය ලෝකයෙන් අතුරුදහන් වෙනවා. ඉතින් අන් හැම අවස්ථාවකදීම භික්ෂුන් වහන්සේලාට හුදකලාව ගුණ දහම් වැඩිම තථාගතයන් වහන්සේ අනුමත කළත් මේ වස්සාන සමය සහ චීවර මාසයේ නිමිති කොටගෙන පනවලා තියෙන ශික්ෂාපද දිහා බැලුවාම පෙනෙනවා ඒ හැම කරුණකින්ම තථාගතයන් වහන්සේ උත්සාහ කරලා තියෙන්නේ ගිහි පැවිදි ධාර්මික සම්බන්ධතාවය තහවුරු කරන්න. අන් ඕනම සිවුරක් අපට කැමති වෙලාවක පූජා කරන්න පුළුවන් වුණාට කටින චීවරයක් පූජා කරන්න ඕන නම් 3 මාසයකට ඉහතදී වස්සාන සමයේ වස්වසන්න භික්ෂුන් වහන්සේලාට ආරාධනා කළ යුතු වෙනවා. 3 මාසයක් සිව්පසයෙන් අපෝපස්ථාන කළ යුතු වෙනවා. භික්ෂුන් වහන්සේලාත් වස් කාලය තුල එහි පවතිමින් ගුණධම් වඩමින් දායකයන්ට ගුණධම් වඩන්න මඟ පෙන්විය යුතුව තියෙනවා. අවම වශයෙන් 3 මාසයක්වත් මේ ගිහි පැවිදි සම්බන්ධතාවයේ ධාර්මිකව පැවැත්වුවොත් පමණයි කටින චීවරයක් පූජා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කටින චීවර පූජාව කියන්නේ තමන්ට සක්විති රජ සැප සක්දේව රජ සැප ලැබෙන මෙබඳු වින්කමක් කියන තෘෂ්ණාව පෙරදරි කොටගෙන නෙමෙයි අපි කටින සිවුරක් පූජා කරනකොට මේ සම්බුදු සසුනේ චිරපැවැත්ම සඳහා ගිහි පැවිදි දෙපිරිසම ගුණධර්මයට නැඹුරු කරමින් අන්‍යෝන්‍ය ශාසනික පැවැත්ම තහවුරු කරන මේ කටින චීවරය සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා උපකාර වෙන මේ කටින චීවරයයි අපි මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරන්න කියන අවබෝධය ඇතිව ඒ පූජාව සිදු කළ යුතුයි. ඒ වගේම වස් කාලය තුල චීවර මාසය තුල තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන් ගුණධර්ම වඩමින් අන් අයට ගුණධර්ම වඩන්න උපකාර කළ යුතුයි. මේ ප්‍රතිපදාව මත තමයි අපි කරන කටින චීවර පූජාව මහත් ඵල මහත් ආනිසංසදායක වෙන්නේ. ඉතින් ඒ විදිහට 3 මාසයක් මුළුල්ලේ මේ කටයුතු පවත්වාගෙන ඇවිත් මේ ධර්මදේශනා මාලාව තුළින් තව තවත් ධර්මඥානෙ දියුණු කරගෙන ගුණධර්මයට නැඹුරු වෙන්නට අවස්ථාවක් සලස්වලා තියෙනවා. ඒ අවස්ථාව නිවැරදිව තේරුම් අරගෙන කාලගුණ දේශගුණික තත්ත්වයන් තරමක් අයහපත් වුණත් හැමදෙනාම කල් වේලා ඇතිව අද දවසේ විහාරස්ථානයේ පැමිණිලා බුද්ධ වන්දනාදී නිම කරලා මේ තැන්පත්ව සිටින්නේ ටික වෙලා
ශ්‍රවණය කරන්න. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සබ්බාසව සූත්‍රයේ මූලික දේශනා පාඩය. සබ්බාසව සූත්‍රය ගැන මීට කලින් පිළිතුරු අහලා ඇති. ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ ආශ්‍රව ධර්ම දුරු කරන උපාය මාර්ග 7ක් පිළිබඳ. අද දේශනාවේදී ඒවා දීර්ඝ වශයෙන් කතා කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සූත්‍ර දේශනාවේ මූලික දේශනා පාඩය ගැන අවධානය යොමු කරන්න. මොකක්ද මූලික දේශනා පාඩය? ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, දන්නා වූ දක්නා වූ කෙනෙකුට පමණයි කෙලෙස් දුරු කිරීම ගැන දේශනා කරන්නේ. කෙලෙස් දුරු කරන්න, ආශ්‍රව දුරු කරන්න පුළුවන් වෙන්නේ කාටද? දන්නා වූ දක්නා වූ කෙනෙකුට. බුදුරජාණන් වහන්සේම යලි ප්‍රශ්න කරනවා, කුමක් දන්නා කෙනෙකුටද කුමක් දක්නා කෙනෙකුටද ආශ්‍රව දුරු කරන්නට පුළුවන් වෙන්නේ? තථාගතයන් වහන්සේම යලි පිළිතුරු දෙනවා, යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා වූ දක්නා වූ කෙනෙකුට පමණයි ආශ්‍රව දුරු කරන්නට පුළුවන් වෙන්නේ කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. මේ දේශනා පාඩය අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ මේ සමාජයේ බොහෝ දෙනෙක් අපට මුණ ගැහෙනවා නිවන් අවබෝධ කිරීම සඳහා යම් උනන්දුවක් තියෙනවා. හැබැයි ඒ මාර්ගයේ පිළිබඳව බොහෝ වැරදි වැටහීම් සිත්වල දරාගෙන කටයුතු කරන පිළිවෙල. ඒ නිසා හුඟක් වෙලාවට අපි ධර්ම සාකච්ඡාවක් කරන්න සූදානම් වුණොත් නොවැරදීම වගේ අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද? සෝවාන් වුණාම දැනගන්නේ කොහොමද? සෝවාන් වුණාම දැනගන්නේ කොහොමද කියලා අහනකොටම ඒ ප්‍රශ්නේ ඇතුලේ තියෙන අදහස මොකක්ද? තමන්වත් දන්නේ නැතුව සෝවාන් වෙලා ඇති දැන් හාමුදුරුවන්ගෙන් අහගන්න ඕනේ ඒක දැනගන්නේ කොහොමද කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කරනවා එහෙම නොදැන කෙලෙස් දුරු වෙන්නේ නැහැ. නොදැන ආශ්‍රව ධර්ම දුරු වෙන්නේ නැහැ. දන්නා වූ දක්නා වූ කෙනෙකුට පමණයි ආශ්‍රව දුරු කරන්න පුළුවන්. මොනවද දැනගන්නේ? මේ ක්ලේශය කියලා දැනගන්න ඕනේ. මේ ක්ලේශය උපදීමේ හේතු ප්‍රත්‍යය කියලා දැනගන්න ඕනේ. මේ හේතු ප්‍රත්‍ය දුරු කරන මඟ මේකයි කියලා දැනගන්න ඕනේ. ඒ මඟ අනුගමනය කරනකොට තමන්ගේ මනස කෙලෙස් අඩු වෙනවයි කියලා දැනගන්න ඕනේ. අන්න ඒ බඳු යෝනිසෝ මනසිකාරය ප්‍රත්‍යවේක්ෂණයක් ඇති කෙනෙකුට පමණයි ආශ්‍රව ධර්ම කෙලෙස් ධර්ම දුරු කරන්නට පුළුවන් වෙන්නේ. පිළිතුරු විශේෂයෙන් තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේම සඳහන් වෙන තවත් සූත්‍රයක් තියෙනවා, සල්ලේක සූත්‍රය. ඒ සල්ලේක සූත්‍රයේදී තථාගතයන් වහන්සේ කෙලෙස් දුරු කරන පියවර 5ක් අපට දේශනා කරනවා. ක්ලේශ ධර්ම හෝ කවර හෝ දුර්වලකමක් දුරු කරන්නට ඕන නම් ඒ තරත්තාට පියවර 5කින් ඒ මඟ ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා. මොනවද මේ පියවර 5? පළවෙනි පියවර තමයි සල්ලේක පරයය. ඒ කියන්නේ මගේ ළඟ මෙන්න මේ දුර්වලකම තියනවා කියලා මුලින්ම හරියට හඳුනගන්න. හඳුනගන්න ඕන, පිළිගන්න. දෙවෙනි පියවර තමයි චිත්තුප්පාද පරයය. මේ මගේ ළඟ තියෙන දුර්වලකම, මේ ක්ලේශය මම දුරු කරන්න ඕන කෙසේ හෝ කියලා දැඩි චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගන්න. තුන්වෙනි පියවර තමයි ඒ ක්ලේශය දුරු කරන්නට අනුගමනය කළ යුතු මාර්ගය හරියට දැනගෙන ඒක පුහුණු කරන්න පටන් ගන්න ඕන. ඒක හඳුන්වනවා පරික්කමන පරයය. ඔය පියවර තුන හරියට අනුගමනය කළොත් පළවෙනි පියවර සල්ලේක පරයය, තමන්ගේ දුර්වලකම හඳුනා ගැනීම. දෙවෙනි පියවර චිත්තුප්පාද පරයය, වරදින් මිදෙන්නට දැඩි චිත්ත අධිෂ්ඨානයක් ඇති කර ගැනීම. තුන්වෙනි පියවර පරික්කමන පරයය, ඒ වරදින් මිදීමට සුදුසු ප්‍රතිපදාව අනුගමනය කිරීම. මේ
පියවර තුන අනුගමනය කළොත් හතරවෙනි පියවරට අනිවාර්යෙන් පැමිණෙනවා. මොකද්ද හතරවෙනි පියවර? උපරිභාව පරයය. උපරිභාව පරයය කියන්නේ Tamanට දැනෙන්න ඕනේ Tamanගේ දුර්වලකම ටිකෙන් ටික අඩු වෙමින් පවතිනවා. පෙර මට සුළු දෙයකට තරහ එනවා, දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් කලාතුරකින් තමයි මට තරහ එන්නේ. ඉස්සර මට තරහ ආවම පැයක් විතර දුක් විඳිනවා, දැන් ඒක විනාඩි කිහිපකින් මට අඩු කරගන්න පුළුවන්. අන්න එහෙම Tamanට දැනෙන්න ඕනේ Tamanගේ ප්‍රතිපදාව තුළ ප්‍රගතිය. ඒ ප්‍රගතිය දැනෙන්නේ නැතිනම් ඒකේ තේරුම මොකද්ද? මුල් පියවර තුන හරියට අනුගමනය කරලා නැහැ. එක්ක ක්ලේශය හරියට හඳුනාගෙන නැහැ. එහෙම නැත්නම් මේ නැගී සිටීමේ චිත්තානිෂ්ඨානයේ ශක්තිමත්ව ඇති වෙලා නැහැ. එහෙම නැත්නම් ඒකෙන් නැගී සිටීමේ පිළිවෙත හරියට තේරුම් අරගෙන අනුගමනය කරලා නැහැ. එහෙනම් ආයෙ ආපස්සට ගිහිල්ලා විමසා බලන්න ඕන කොතනද වැරදුනේ. ඇයි මගේ ප්‍රතිපදාව තුළ දියුණුවක් පේන්නේ නැත්තේ? ඒක හාමුදුරුවන්ගේ කාලා කියන්නේ මේක දියුණු වුණාම මොකද්ද මතුවෙන ලක්ෂණ? එතකොට ලක්ෂණ මතුවෙන්න දියුණු වෙන්න ඕන. දියුණු වෙනවා නම් ඒක තමයි දැනෙන්න ඕන. ඒ නිසා මේක මේ අනුන්ගේ සීල් එක මත නිවන් දකින ක්‍රමයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සාන්දෘෂ්ටික ක්‍රමයක්. සාන්දෘෂ්ටික කියන්නේ තමන් විසින් තමන්ගේ ඥානය තමන්ගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන. ක්ලේශය තියනවද නැද්ද? තියෙන බව දන්නවනම්, ඇති වෙන හැටි දන්නවනම්, ඇති වෙන හේතු ප්‍රත්‍ය දන්නවනම්, දුරු කරන විදිහ දන්නවනම්, ඒ දුරු වුණු බව තමන්ට වැටහෙන්නට ඕන. ක්ලේශය දන්නේ නැත්තම්, ක්ලේශය ඉපදුනාද නැද්ද කියලා දන්නේ නැත්තම්, ක්ලේශය හටගත් හේතු ප්‍රත්‍ය දන්නේ නැත්තම්, ඒ දුරු කරන මඟ දන්නේ නැත්තම්, ඒ අනුගමනය කරලා නැත්තම් නොදැනම කෙලස් දුරු වෙන්නට විදිහක් නැහැ පිළිගන්න. ඒ නිසා මේ සූත්‍ර දේශනාව ඉතාමත්ම වැදගත්. මේ ධර්ම පාඨය උනත් අපට අරහත්ත්වයටපත් වෙනකන් ගුණධම් වඩන්න ප්‍රමාණවත් වෙන කමඨහනක් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ. නොදැන නොදැක ආශ්‍රව ධර්ම දුරු වෙන්නේ නැහැ. එය දන්නා වූ දක්නා වූ කෙනෙකුට තමයි එහෙම කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඔය පියවර හතර අනුගමනය කළොත් පස්වෙනි පියවරට අනිවාර්යෙන් පැමිණෙනවා. මොකද්ද පස්වෙනි පියවර? පරිනිබ්බාන පරයය. පරිනිබ්බාන කියන්නේ නැවත නූපදින ආකාරයෙන් අහෝසි වෙනවා. එතකොට පළවෙනි පියවරේදී අපේ දුර්වලකම හරියට හඳුනා ගන්නවා. දෙවෙනි පියවරේදී ඒකෙන් නැගී සිටීමේ චිත්තාදිෂ්ඨානය ඇති කරගන්නවා. තුන්වෙනි පියවරේදී ඒක ඒ නැගී සිටින්නට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාවට නංවනවා. හතරවෙනි පියවරේදී Tamanටම දැනෙන්න ගන්නවා ඒක යහපත් ප්‍රතිඵල තියනවා කියලා. ඒකට වඩා ධෛර්යමත් ඒක පුහුණු කරගෙන යනකොට යම් දිනක Tamanට ප්‍රත්‍යක්ෂව දැනෙන්නට ගන්නවා දැන් මේ ක්ලේශය නැවත නූපදින ආකාරයෙන් අහෝසි උනායි කියලා. අන්න එසේ දැනගෙන යා යුතු ගමනකුයි බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට සතිපට්ඨාන සූත්‍රය ගත්තාම අපිට පේනවා ධම්මානුපස්සන සතිපට්ඨානයේ පළමු කොටස හැටියට නීවරණ කොටස දේශනා කරන්නේ. නීවරණ පිළිබඳ සතිපට්ඨාන භාවනාව ක්‍රම පහකට පුහුණු කරන්නේ. මොකක්ද ක්‍රම පහ? පළවෙනි පියවර තමයි තමන්ගේ මනසේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්මයන් ඇති වුණා නම් මගේ මනසේ මෙබඳු නීවරණයක් තියෙනවා කියන බව දැනගන්න. දෙවෙනි අවස්ථාව තමයි එබඳු නීවරණයක් නැතිනම් නැති බව දැනගන්නට ඕන. තුන්වෙනි අවස්ථාව තමයි නැතුව තිබිලා දැන් හටගත්තා නම් මෙන්න අභිනවයෙන් මගේ මනසේ මෙබඳු නීවරණයක් හටගත්තා කියලා දැනගන්නට ඕන. ඒ නීවරණය දුරු කළා නම් මෙන්න මෙහෙමයි නීවරණය දුරුනේ කියලා දැනගන්නට ඕන. පස්වෙනි පියවර තමයි දුරු කරන ලද නීවරණය නැවත මතු නොවන්නට මම මනස සකසාගත යුත්තේ කෙසේද කියලා දැනගන්න. හැම නීවරණ ධර්මයක් පිළිබඳවම ඔය ක්‍රම පහට පිළිපදින්නට ඕනේ. ඒතොර නීවරණ පහ පිළිබඳව පස් ආකාරයකින් පිළිපදිනකොට නීවරණ පිළිබඳවම 25 ආකාරයකින් අපේ මනස පුහුණු කරන්න ඕනේ. අන්න එහෙමයි දැනගෙන දැකගෙන කෙලස් දුරු කරන ක්‍රමය තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ දැක්ම නැතිනම් ඒ දැක්ම කියලා කියන්නේ බණකින් අහලා නීවරණ ගැන ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි.
ඒ බණෙන් අහලා ඉගෙන ගත්තට විතරක් පොතෙන් කියවලා ඉගෙන ගත්තට විතරක් හරියන්නේ තමන්ගේ මනසේ නීවරණේ මතුවෙනකොට මගේ මනසේ දැන් මේ නීවරණේ මතුුණයි කියලා දැනෙන්න ඕන. ඊළඟට ගුණයක් වඩනවා නම් ඒ ගුණය පොතෙන් ඉගෙනගෙන විතරක් හරියන්නේ දැන් මෙතන කියනවානේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ සති සම්පජානය. තමන්ගේ මනසේ සතිය සම්පජානයේ ඉපදුනාද නැද්ද කියලා තමන්ට දැනෙන්න ඕන. දැනෙන්නේ නැත්තම් ඒ තරත්තාගේ සති සම්පජානයේ දියුණු කරන්න බෑ. ඒ නිසා දුර්ගුණ දුරු කරන්න, යහගුණ අවදි කරන්න, ලෝක ධර්ම අවබෝධ කරන්නට යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය නැති කෙනෙකුට ආශ්‍රව ධර්ම දුරු කරන්න, කෙලෙස් ධර්ම දුරු කරන්න නොහැකි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එවනම් අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ කෙලෙස් කියන්නේ මොනවද? ආශ්‍රව කියන්නේ මොනවද? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොනවද? ඒ යෝනිසෝ මනසිකාරය භාවිත කරමින් අපි කොහොමද ආශ්‍රව ධර්ම දුරු කරන්නේ කියලා හරියට දැනගෙන දැකගෙන මේ මඟ පුහුණු කරන්නට වෑයම් කරන්න. කෙලෙස් කියලා කියන්නේ අපේ මනස කිලිටි කරන, අඳුරු කරන, දුර්වල කරන, ප්‍රඥාව මොට කරන, නිවන් මඟ අහුරන ධර්මවලටයි කෙලෙස් ධර්ම කියන්නේ. ඒවා ආරම්භ වෙන්නේ මූලයන් තුනකින්: ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ, ද්වේෂ, මෝහ නැමැති මූලයන් තුනයි තියෙන්නේ. නමුත් මේ මූලයන් තුනෙන් ආරම්භ වෙලා 1500 ආකාරයකින් මනස ආක්‍රමණය කරනවා. කෙලෙස් ධර්ම 1500 ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මූලයන් තුනයි. එතකොට මේ මූලයන් තුනෙන් හට ගන්න ධර්ම තමයි අර ප්‍රභේද සහිත. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එක් ක්ලේශ මූලයකින් විවිධ කෙලෙස් ධර්ම හට ගන්නවා. දැන් ලෝභය ගත්තහම ඒ ලෝභ මූලික ක්ලේශයන් විවිධ තැන විවිධ නම් වල. තණ්හාව, ආසාව, ආදරය, කෑදරකම, ඊළඟට ලෝභකම, මසුරුකම විවිධ නම් වල. එකම ලෝභ මූලයෙන් හටගන්නේ. ඊළඟට ද්වේෂය ගත්තන් පස්සේ එකම ද්වේෂයෙන් හටගන්න මනෝභාවය, ද්වේෂය, කෝපය, වෛරය, භීතිය, ශෝකය, හැඬීම, වැළපීම, ඊර්ෂ්‍යාව, අසුතැවීම මේ සියල්ලම ද්වේෂ මූලය. නමුත් සමහර අවස්ථාවල ඒ ද්වේෂයෙන් හටගන්න ධර්ම අපි හොඳ ගුණාංග හැටියට හඳුනා ගන්න. දැන් සමහරව කියන්නේ අනේ මිනිස්සයා කරපු වැරද්ද ගැන හරියට පසුතැවෙන. වැරද්ද දැක ගන්න එක සුදුසුයි. වැරද්ද හැටියට තේරුම් ගන්න එක පිළිගන්න එක අවශ්‍යයි. ඒක සති සම්පජඤ්ඤය. හැබැයි වැරද්දක් කළා කියලා දැනගෙන ඒකට පසුතැවෙනවා නම් පසුතැවීම කියන්නේ මොකක්ද? ද්වේෂ මූලික සිතක්. තමන්ගේ සමීපතමේ මේ ගියාම ශෝක වෙනවා කියන්නේ මොකද්ද? ද්වේෂ මූලික සිත. ඊළඟට යමකට බියපත් වෙනවා කියන්නේ මොකක්ද? දැන් සමහරව සසරට බිය වෙනවා. බිය වෙනවා කියන්නේ ක්ලේශය. බිය වීම නෙමෙයි අවශ්‍ය, බිය දැකීමයි. සසරේ තියෙන භයංකර බව දැක ගන්නට ඕනේ නුවණින්. ඒක ප්‍රඥා මූලික කාරණයක්. එහෙම නැත්නම් බිය වෙනවා කියන්නේ තනි කරම ද්වේෂ මූලික සිත් පරම්පරාවක්. බිය වුණොත් අපිට මොකුත් කරන්න බෑ. ඒ බිය වෙච්ච ගමන් තමයි මේ දඟලන්නේ මිනිස්සු නිවන් දකින්න කියලා. ඒතකොට කරන්න ඕන දේ නෙමෙයි කරන්නේ. ආමතුරුන්ගෙන් අහනවා සෝවාන් වුණාම මේක දැනගන්නේ කොහොමද කියලා. තව කෙනෙක්ගෙන් අහනවා ඉක්මනින් සෝවාන් වෙන්නේ කොහොමද කියලා. ඔය භාවනා ඕනේ ඒව අපිට කරන්න තේරෙන්නේ නැහැ. අමාරු වැඩ. අභිධර්මයේ කියන ඒවා ගැඹුරු ඒවා. බුදුහාමුදුරන් කාලේ එහෙම නෙමෙයි මේ සුනීත සෝපාක බණක් අහලා රහත් උනා. මාත් එහෙම කරන්න ඕන. එතකොට කෙටි ක්‍රම හොයනවා, ඉක්මන් ක්‍රම හොයනවා, පහසු ක්‍රම හොයනවා. ඔය විදිහට උම්මත්තක ස්වરૂපයෙන් කටයුතු කරන්න පෙළඹෙන්නේ ඇයි? සසරට බය වෙලා. සසරට බය වෙලා හරියන්නේ සසර බියජනක බව දකින්නට ඕන නොවේ. දැකලා ඉන් මිදෙන්නට ක්‍රමෝපාය සොයලා අනුගමනය කරන්න. ක්ලේශයට බය වෙලා හරියන්නේ ක්ලේශය දිහා සිහිනුවණින් බලන්න ඕන. විදර්ශනාව කියන්නේ ඒකයි. සතිපට්ඨානය කියන්නේ ඒකයි. දැන් අපි හිතන්නේ භාවනා කිව්ව ගමන් අපේ මනසේ කෙලෙස් නැතුව
හොඳට ඒකාග්‍ර වෙලා හොඳට සංසුන් වෙලා සද්ද බද්ද නැතුව හරීම නිදහස් තැනක් තියෙන්න ඕන භාවනා කරන්න. එහෙම නැත්නම් බෑ වගේ තමයි අපිට හිතෙන්නේ. කකුල නමන්න ඕන භාවනා කරන්න. කොන්ද කෙලින් තියන්න ඕන භාවනා කරන්න. ඇස් පියාගන්න ඕන භාවනා කරන්න. පිටුතුනේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේදී චිත්තානුපස්සන ධම්මානුපස්සන දෙකම පටන් ගන්නෙම අකුසලයේ. කොහොමද පටන් ගන්නේ? චිත්තානුපස්සන පටන් ගන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තත්තිපජාන. රාගසිත ඇති වුණා නම් මේ රාගසිත ඇති උනායි කියලා ඒ කෙරෙහි සිහිය පිහිටුවා. ඒ කමඨහනක් කරගෙන රාගය ඇතිවීමේ හේතු ප්‍රත්‍ය හොයන. ඒක වර්ධනය වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒ හේතු ප්‍රත්‍ය දුරු කරන්න මොකද්ද කරන්න ඕන, කොහොමද මනස හසුරවන්න ඕන කියලා. ඒ ක්‍රමය අනුගමනය කර. එතකොටයි රාගය දුරු වෙලා විතරාගී බව මතුවෙන්නේ. ඊළඟට ධම්මානුපස්සන පටන් ගන්නෙම නීවරණ වලින්. නීවරණ කියන්නේ අකුසල. කෙලෙස් ධර්ම. කාමච්ඡන්දේ නම් තියෙන්නේ, ව්‍යාපාදේ නම් තියෙන්නේ, ඒක දිහා බලනවැරෙන්න වෙන මොකක්ද අපි කරන්නේ? ඒ නිසා සමත භාවනා විදර්ශනා භාවනා කියන්නේ දෙකක්. සමත භාවනාවේදී කරන්නේ යම් අරමුණකින් අපේ මනසේ රාගය මතු කරනවා නම් ඉක්මනින් ඒකෙන් අයින් කරලා විතරාගී බව ඇති වෙන අරමුණක සිත පිහිටුවා ගන්න. අපේ මනසේ යම් අරමුණක් නිසා ද්වේෂය පහළ වෙනවා නම් ඉක්මනින් ඒකෙන් අයින් කරලා මෙත්තාව පහළ වෙන අරමුණක පිහිටුවා ගන්න. ඒක තමයි සමත ක්‍රමය. ඒ සමත ක්‍රමයේදී කරන්නේ යම් අරමුණකින් සිත කෙලසෙනවා නම් ඒ අරමුණෙන් සිත ඉවත් කරලා වෙනත් යහපත් අරමුණක පවත්වා ගන්න. එතකොට කෙලස් දුරු වෙන්නේ කෙලස් වැහි යනවා. කෙලස් යටපත් වෙනවා. එයි අර ද්වේෂය මතුවෙන අරමුණෙන් ඉවත් කළාම ද්වේෂය මතුවෙන්නේ නැහැ. මතුවෙන්නේ නැහැ කියන එකේ තේරුම ද්වේෂය නැහැ කියන එක නෙමෙයි. ආයෙ කොයි වෙලාවක හරි අර ද්වේෂය මතුවෙන කර්ම පැමුණු ගම ආයෙත් අපි කුපිත වෙනවා. රාගය මතුවෙන අරමුණෙන් හිත ඉවත් කරලා විතරාගී අරමුණක තිබ්බහම මනස සංසුන් වෙනවා. රාගය යටපත් වෙනවා. ඒකෙන් කියන්නේ රාගය දුරු කළා කියලා නෙමෙයි. නැවත රාගය මතුවෙන අරමුණක් ආපු සැනින් යලි ඒක අවදි වෙනවා. විදර්ශනා කියන්නේ ක්‍රමය නෙමෙයි. විදර්ශනා කියලා කියන්නේ අරමුණෙන් සිත ඉවත් කරන්නේ තියෙන්නේ කුසලයේද අකුසලයේද කුමක් හෝ වේවා ඒ දිහා ඍජුව බලනවා. අරමුණ දිහා බලනවා, තමන්ගේ සිත දිහා බලනවා. මොකද්ද මෙතන වෙන්නේ කියලා හේතුඵල වශයෙන් හඳුනාගෙන ඒ తত্ত্বය වෙනස් කරන්නට තමන්ගේ ප්‍රඥාව දැක්ම අවදි කරගන්න. මූල හේතුව වෙනස් කරගන්න. අර සමතේදී කරන්නේ බාහිර අරමුණයි වෙනස් කරන්නේ. මනස නෙමෙයි වෙනස් කරන්නේ. විදර්ශනාවේදී කරන්නේ බාහිර අරමුණ වෙනස් කරන්නේ, මනසයි වෙනස් කරන්නේ, සිතන ආකාරය වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත් පිටුතුනේ දැන් අපි භාජනයකට රොන් මඩ සහිත මඩ වතුර ටිකක් දානවා මැටි බඳුනකට. දාලා පැත්තකින් පැය කිහිපයක් කියලා තිබ්බහම මොකද වෙන්නේ? අර රොන් මඩ ටික ඔක්කොම අඩියට දාලා වතුර ටික පැහැපත් වෙනවා. දැන් මේ වතුර ටික අපිට පාවිච්චි කරන්න බොන්න උනත් පුළුවන්. හැබැයි වතුර පිරිසිදු වුණාට අඩියේ රොන් මඩ තියෙනවා. දැන් යම් මොහොතක කැළතුණු ගමන් යලිත් අර මඩ ඇවිස්සලා වතුර බොර වෙනවා. අන්න ඒ වගේ අපේ සිත යම් යම් අවස්ථාවල අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් මතුවෙලා කුසල් සිත් මතුවෙනවා, පිරිසිදු මනෝභාවයන් ඇති වෙනවා. නමුත් ඒකෙන් කියන්නේ කෙලස් නැසලා කියන එක නෙමෙයි. අර රොන් මඩ වගේ ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. නැවත කැළතුණු ගමන්ම සියල්ල බොර වෙලා ව්‍යාකූල වෙනවා. දැන් එතකොට අර බොර වුණාට පස්සේ අපිට වැඩ දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි කලතන්න නැතුව නැවත වතාවක් තියලා තියෙන එක. එතකොට ආපහු රොන් මඩ ටික යටට ගිහිල්ලා වතුර පිරිසිදු වෙනවා. හැබැයි ඒක తాවකාලිකයි. තව ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? අර කැළතිච්ච එක තව ටිකක් හොඳට කලත්තලා යට තියෙන මඩ ටිකත් හොඳට අවුස්සලා ඒ ටික වතුරත් එක්කම අරගෙන කීප විටක් පෙරහනකින් පෙරලා මඩ ටික ඉවත් කරන්න පුළුවන්. එහෙම කළොත්
ආයේ කැළතුණයි කියලා ඒ වතුර ටික බොර වෙන්නේ නැහැ. මොකද ඒක ඇතුලේ රොන් මඩ නැති නිසා. විදර්ශනා ක්‍රමය කියන්නේ අන්නේ බඳු ක්‍රමයක්. ඒ නිසා අපිට කෙලෙස් නසන්න නම් ඒක වහලා හරියන්නේ නැහැ. ඒ වහන ක්‍රමය තමයි සමත ක්‍රමය. ඒක යටපත් කරන ක්‍රමය. විදර්ශනා ක්‍රමයෙන් ඒක එළියට ඇදලා ඒකේ ස්වභාවය තේරුම් අරගෙන ඇදලා විසි කරන්නට, අහෝසි කරන්නට මූලයත් සමග දරන ප්‍රයත්නය, දරන පුහුණුව තමයි විදර්ශනා කියලා හඳුන්වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලෙස් දුරු කරන්න, ආශ්‍රව දුරු කරන්නට නම් ඒතනත්තා ක්ලේශය හඳුනා ගන්නට ඕන. ක්ලේශය පොතෙන් හඳුනාගෙන බණෙන් අහගෙන විතරක් හරියන්නේ නැහැ. මනසෙන් මතුවෙනකොට තේරුම් ගන්න. මනසෙන් මතුවෙනකොට තේරුම් ගන්න ක්ලේශයේ ගති ලක්ෂණ හඳුනා ගන්න. අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න ඕන. අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න බැරි වුණොත් අපි කෙලෙස් වලට රැවටෙනවා කුසල් කියලා. වෙන තුනේ සමහර අවස්ථාවල දැන් රළු විදිහට මතුවෙනකොට අපට ක්ලේශය පෙනෙනවා. රාගය මතුවෙනකොට අපට දැනෙනවා. ද්වේෂය මතුවෙනකොට අපට දැනෙනවා. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ. හැබැයි සමහර වෙලාවට රාගය මතුවෙනවා සද්ධාවේ වේසේ. සමහර වෙලාවට ද්වේෂය මතුවෙනවා අනුකම්පාවේ වේසේ. ඒවා ඊටා සූක්ෂමයි. එතකොට අපි එහෙනම් මොනවද හඳුනාගෙන තියෙන්නේ? හඳුනාගෙන තියෙන්නේ එහි රළු අවස්ථාව විතරයි. සූක්ෂමව ක්‍රියාත්මක වෙන අවස්ථාවලදී අපි රැවටෙනවා ඒවා කුසල ධර්ම කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වර්තමානයේ හුඟා කතා කරන මාතෘකාවක් නේ අතහැරීම පුරුදු කරන්න. අතහරින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද ක්‍රම දෙක? අල්ලාගෙන ඉන්නේ ඇයිද, මේක අල්ලාගෙන ඉන්න තරම් වැදගත් දෙයක්ද කියලා නුවණින් කල්පනා කරලා ඒ ධර්මයේ තියෙන නිසරු බව වටහා ගත්තොත් ඒ තනත්තා ඇල්ම දුරු කරනවා. ඒ එක් අත්හැරීම. ඒකට කියනවා නෛෂ්කාම්‍යයි කියලා. තවත් අත්හැරීමක් තමයි යමකින් ගැටෙනවා නම්, යමක හැපෙනවා නම්, යමකට බියපත් වෙනවා නම්, යමකින් තැති ගන්නවා නම්, යමක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒක ඉවත් කරන්නට උත්සාහ කරනවා. එතකොට අත්හරිනවා. ඒක ද්වේෂයෙන් අත්හැරීමයි. අද බොහෝ දෙනා බොහෝ දේවල් අත්හරින්න උත්සාහ කරන්නේ එක්ක බය නිසා, එක්කෝ පසුතැවීම නිසා, එක්කෝ ශෝකය නිසා, එක්කෝ දරන්න බැරි නිසා, එක්කෝ අකමැති නිසා, එක්කෝ Tamanට දුක් විඳින්න වෙයි කියලා. අන්න ඒ බඳු අවස්ථාවල අපි බොහෝ දේවල් අත්හරිනවා. හැබැයි අත්හැරීමට පදනම් වෙලා තියෙන්නේ මොකක්ද? පටිඝය. ගැටීම. ඒ බඳු අත්හැරීමක් නිවන පිණිස හේතු වෙන්නේ නැහැ. නිවන පිණිස හේතු වෙන අත්හැරීම කුමක්ද? නෛෂ්කාම්‍ය. නෛෂ්කාම්‍ය කියන්නේ අකමැති දේ අත්හරින එක නෙමෙයි. අකමැති දේ අත්හරින එක තිරසං සත්තුත් කරනවා. තිරසං සත්තුත් මොකකට හරි බය වුණොත් ඌ එතනින් අයින් වෙනවා. එහෙම නැත්නම් ඒ බය වෙච්ච දේ අයින් කරන්න උත්සාහ කරනවා. තිරසං සත්තාත් යමකට කැමති නැත්තම් එක්කෝ ඒක අයින් කරනවා, එක්කෝ තමන් අයින් වෙනවා. ඒ නිසා අකමැති දේ අත්හරින්න අමුතු විදර්ශනාවක් තියෙන්න ඕනේ නැහැ. විදර්ශනාව අවශ්‍ය වෙන්නේ කොහොමකටද? කැමැති දේ අත්හරින්න. කැමැති දේ අත්හරින්නේ කොහොමද? එතන කැමැති වෙන්න තරම් වැදගත් දෙයක් නැති බව අවබෝධ කර ගැනීම. අන්න ඒකටයි යථා භූත ඥානය කියන්නේ. අපි ඒකට කැමැති වෙන්නේ ඇයි? ඒක වැදගත් දෙයක් නෙමෙයි කියලා වැටහෙන්නේ නැති නිසා. ඒක වැටහෙන්නේ නැත්තේ කොමක් නිසාද? අවිද්‍යාව නිසා, මෝහය නිසා. එහෙනම් අපේ මනසේ තෘෂ්ණාව, රාගය මතුවෙන්නේ මෝහය නිසා, වැරදි වැටහීම නිසා. ඒ වැරදි වැටහීම දුරු කරන්න නම් යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් විමසා බලන්නට ඕන. ප්‍රඥාවෙන් විමසා බලනවා කියන්නේ මොකද්ද? හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන්. අපි විදර්ශනා කරනවා කියලා අපිට කරන්න තියෙන්නේ ලෝකේ විමසා බලනවා ක්‍රම හතරකට. මොකක්ද ක්‍රම හතර? බුදුදහමේ කියා දෙන මූලික සිද්ධාන්ත හතර. මොකක්ද? හේතුඵල, ත්‍රිලක්ෂණ, චතුරාර්ය සත්‍ය සහ පරමාර්ථ වශයෙන් බෙදා බැලීම. පරමාර්ථ වශයෙන් එකපාරට බෙදන්න බැරි නම් මුලින් නාම රූප කියලා බෙදනවා. ඊට පස්සේ පංචස්කන්ධ කියලා බෙදනවා. ඊට පස්සේ ආයතන කියලා බෙදනවා. ඊට පස්සේ ධාතු කියලා බෙදනවා. ඊට පස්සේ පරමාර්ථ කියලා
බෙදලා බලනවා. පරමාර්ථ වශයෙන් බෙදුවාම තමයි මේ ධර්මයන්ගේ යථා ස්වභාවය අපට හඳුනා ගන්න පුළුවන්. එතකන් අපි දකින්නේ ගොඩ ගොඩවල් තියෙන සම්මුති ලක්ෂණ විතරයි. ගොඩක් හැටියට සමස්තයක් හැටියට ක්‍රියාත්මක වෙන රටාව විතරයි අපි දකින්නේ. ඒක සැබෑ දැක්මක් නෙවෙයි. අර ධර්ම වෙන් කරගත්තාම තමයි හැබෑවටම ඒ වායේ ක්‍රියාකාරීත්වයේ තියෙන වෙනස්කම් අපට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට දකින්නට නම් ඒක වහලා තියලා හරියන්නේ නැහැ. තියෙන්නේ රාගයේද, ද්වේෂයේද, කාමච්ඡන්දයේද, ව්‍යාපාදයේද, ඒ තියෙන මනෝභාවය දිහා ඍජුව බලන්නට ඕන. අරමුණ දිහා බලන්නට ඕන. ඒ අරමුණෙන් අපේ මනස කැළඹෙන්නේ කුමක් නිසාද කියලා ඒ පිළිබඳව විමසා බලන්නට ඕන. ඉතින් එහෙම බලන්නට නම් තමන්ගේ මනසේ ක්ලේශයක් මතුවෙනකොට ඉක්මනට ඒක වහලා දාලා හරියන්නේ නැහැ. ඒ පිළිබඳව සිහිනුවන උපදවා ගන්න. අන්න ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ විදර්ශනාව දේශනා කරන්නේ. එතකොට යම් අවස්ථාවක අපේ මනසේ ගුණයක් මතුවෙනවා නම් ඒකත් දැනගන්නට ඕන. සිහිය මතුවෙනකොට, වීර්යය මතුවෙනකොට, අදිෂ්ඨානය මතුවෙනකොට, ප්‍රඥාව මතුවෙනකොට ඒක හඳුනා ගන්න ඕන කොහොමද? ඊට අදාළ අනන්‍ය ලක්ෂණ වලින්. සතිය ගැන කොච්චර කතා කළත් එහි ගති ලක්ෂණ අපි හඳුනන්නේ නැතිනම් අපි දන්නේ නැහැ අපේ මනසේ සතිය වැඩෙනවද නැද්ද කියලා. එයි පොතෙන් ඉගෙනගෙන තියනවා, බණෙන් අහලා තියනවා, කියා දෙන්න දන්නවා. මනෝභාවයක් හැටියට අවදි වෙනකොට ඒකට ආවේනික ගති ලක්ෂණ හඳුනා ගන්න බැරි නම් එතනම ඒතරක්කාට සති සම්පජඤ්ඤය නැහැ. සතිය හඳුනා ගන්නවත් සති සම්පජඤ්ඤය නැහැ. ඉතින් කොහොමද සතිය දියුණු කරන්නේ? ප්‍රඥාව හඳුනා ගන්නට සති සම්පජඤ්ඤය නැහැ. එතකොට කොහොමද ප්‍රඥාව දියුණු කරන්නේ? එනිසා භාවනාව හැටියට අපිට වැඩ තුනක් කරන්න තියෙනවා. අපි හැමදාම කියන්නේ කාරණා තුන ගැනයි. මොකක්ද? දුරුගුණ හඳුනාගෙන දුරු කරන්න ඕන, යහගුණ හඳුනාගෙන අවදි කරන්න ඕන, ලෝක ධර්මතා නුවණින් අවබෝධ කරන්න. ඔය වැඩ තුනයි අපිට කරන්න තියෙන්නේ. ඒක ඉඳගෙන හරි, හිටගෙන හරි, ඇවිදගෙන හරි, කතා කර හරි, උඩතනකන හරි, ඔළුවෙන් හිටගෙන හරි කරන්න තියෙන්නේ ඔය වැඩ තුනයි. අර වාඩි වෙන්න ඕන මොකටද? වාඩි වීම ගැන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ආනාපාන සතිය. සමතයට. ඒ සමත භාවනා කරනකොට ගතසිත සංසුන් කරගන්න, ඒකාග්‍ර කරගන්න අපිට එක ඉරියව්වක ඉන්න ඕන. හැබැයි විදර්ශනාවේදී එක ඉරියව්වකද ඉරියව් කීපයකින්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අරමුණ කෙරෙහි අවධානය තියෙන්න ඕන. අරමුණට ප්‍රතිචාර දක්වන සිත කෙරෙහි අවධානය. එතකොට එහෙම කෙනෙකුටයි සති සම්පජාඤ්ඤාව කරන්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ක්ලේශ කියලා කියන්නේ අපේ සිත පිළිපිට කරන ධර්ම, සිත අඳුරු කරන, ප්‍රඥාව මොක කරන, නිවන් මඟ වසා දමන ධර්ම වලට ක්ලේශ කියලා කියනවා. ඒ ක්ලේශයන් ඇති වෙනවද නැද්ද කියලා පරිස්සමින් අපේ මනස පිළිබඳව සිහිනුවණින් ආවර්ජනා කරලා බලන්න. නමුත් අපි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ, අපේ ඉන්ද්‍රිය පද්ධතියම පුරුදු වෙලා තියෙන්නේ අනුන්ගේ දේවල් හොයන්න. ඇහැ සැකසීලා තියෙන්නෙම ලෝකය දකින්න, අනුන්ගේ මූණේ තියෙන අඩුපාඩු බලන්න ඇහැට පුළුවන්. තමන්ගේ මූණේ අඩුපාඩු පේන්නේ නැහැ. ලෝකෙම තියෙන ශබ්ද අහන්න පුළුවන් අපේ කනට, මේ අපේ ඇතුලෙන් එන ශබ්ද ඇහෙන්නේ නැහැ. ලෝකෙම තියෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන්න පුළුවන්, මේ පංචස්කන්ධයේ තියෙන දෙතිස් කුණපේ ගඳ මේ නහයට දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි හිත සැකසීලා තියෙන්නේ. අනුන්ගේ උස්මිතිකම් ඕපදූප ඔක්කොම පේනවා. ඒව බලන්න ගියාම මගේ හිතට මොකද්ද වෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. දැන් ඉතින් මේක අපි වෙනස් කරන්න ඕනේ විදර්ශනාව වඩන්න. කොහොමද වෙනස් කරන්නේ? අපේ ඇස් දෙකෙන් අනුන්ගේ මූණ පෙනෙකට අපේ මූණ පේන්නේ නැතිනම් අපි මොකද්ද කරන්නේ? කරනවා අපේම නේත්‍ර දෘෂ්ටිය ආපස්සට අන්නේ කොට තමයි අපේ ඇසින් අපේ මූණ බලන්නේ. ඒකට මොකද්ද කරන්න ඕන? නේත්‍ර දෘෂ්ටිය ආපසු හරවන්නට උපක්‍රමයක් ගන්නට ඕන.
අන්න ඒ වගේ අපේ හිතට අනුන්ගේ සියලු දුර්වලකම් පෙනෙනවා. තමන්ගේ සිතේ දුර්වලකම් පෙනෙනවා. කොහොමද අපි ලෝකය දිහාම බලන්න පුරුදු වෙලා නිසා තමන්ගේ හිත දිහා බලන්න පුරුදු වෙලා විදර්ශනා කරන්න ඕන නම්, කෙලෙස් නසන්න ඕන නම්, ආශ්‍රව දුරු කරන්න ඕන නම්, අනුන්ගේ අඩුව පේනකොටම මගේ හිතට මොකද වෙන්නේ කියන එක දකින්න පුහුණු. අර මේ ප්‍රදෘෂ්ටිය කැඩපතෙන් ආපසු හැරෙවුවා වගේ අපේ දැක්ම ආපස්සට හරවන්න ඕන තමන්ගේ මනස දිහා බලන්න. ඒකට කියනවා සත්‍යවේක්ෂණය. ඒක පුහුණු කරන්න ඕන. දැනට අපි ගොඩක් දෙනා එහෙම පුරුදු වෙලා නැහැ. පුරුදු වෙලා නැති නිසා අද බොහෝ දෙනා අර භාවනා කමටහන් හැටියට පුරුදු කරන්නේ බාහිර දේවල් ගැන සිහිය පුහුණු කිරීම. බාහිර දේ ගැන සිහිය තියෙන්න ඕන. හැබැයි ඒක දකිනකොට, ඒක ඇහෙනකොට මගේ හිතට මොකද වෙන්නේ? කෙලෙස් හටගන්නේ තමන්ගේ හිතේ. ආශ්‍රව ධර්ම හටගන්නේ තමන්ගේ හිතේ. තමන්ගේ හිතට මොකද වෙන්නේ කියන කතාව පෙනෙන්නේ නැත්නම් ඒ තනත්තාට කෙලෙස් දුරු කරන්නට බෑ. ආශ්‍රව දුරු කරන්නට බෑ. ඒ නිසා අපි පුහුණු වෙන්නට ඕන ආපහු හැරිලා තමන් දිහා බලන ප්‍රත්‍යවේක්ෂණය. එතකොට තමයි පොතේ ඉගෙනගත්තු කාරණේ, බණෙන් අහලා දැනගත්තු කාරණේ තමන්ගේ සිත තුළ ජනිත වෙන ආකාරය හරියටම හඳුනා ගන්න පුළුවන්. දැන් ඔය කතා කරේ ක්ලේශයන් පිළිබඳව. මේ ක්ලේශයන් අතර විශේෂ ක්ලේශයන් හතරක් තියෙනවා. ඒවට කියනවා ආශ්‍රව කියලා. ඇයි ආශ්‍රව කියන්නේ? පංචස්කන්ධේ සහ ක්ලේශයන්ගේ නිදෙන්නට නොදී එහිම යලි පල් කරන නිසා මේ ධර්ම වලට ආශ්‍රව කියලා කියනවා. සසරෙහි පල් කරන අර්ථය. එතකොට මොනවද ඒ ආශ්‍රව නමින් හඳුන්වන්නේ? කාම, භව, දිට්ඨි, අවිජ්ජා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඔය හතර තියෙන තාක්කල් අපිට සසරින් ගැලවීමක් නැහැ. මොකද්ද කාමාශ්‍රවය කියන්නේ? කාම කියන්නේ කැමති වෙන බව. මොනවටද කැමති වෙන්නේ? ඇසින් දකින්න, කනෙන් අහන්න, නාසයෙන් ආග්‍රහණය කරන්න, දිවෙන් රස විඳින්න, කයින් ස්පර්ශ කරන්න, සිතින් අරමුණු කරන්න. ෂඩේන්ද්‍රයන්ගෙන් අපි ලෝකය ස්පර්ශ කරන්න කැමතියි. ඇයි? ඒ ස්පර්ශ කරනකොට අපේ ගතට සිතට උත්තේජනයක් දැනෙනවා. ආස්වාදයක් දැනෙනවා. ප්‍රබෝධයක් දැනෙනවා. ඒ නිසා අපි කැමති ලෝකය ස්පර්ශ කරන්න. ඒක කොටස් දෙකකින් යුක්තයි, වස්තුකාම සහ ක්ලේශකාම. වස්තුකාම කියන්නේ ඇහැට පේන රූපයට කැමති වෙනවා. ක්ලේශකාම කියන්නේ රූපය නෑ, නමුත් ඒ ගැන හිතා ඉන්නට කැමති වෙනවා. කනට ඇහෙන ශබ්දයට කැමති වෙනවා. ඒක වස්තුකාමයයි. ශබ්දේ නෑ, නැති වෙලාවටත් ඒ ගැන හිතා ඉන්නට කැමති වෙනවා. ඒක ක්ලේශකාමයයි. මේ විදිහට වස්තුකාම, ක්ලේශකාම කියන දෙආකාරයෙන් ඇති වෙන කාමය අපේ මනසේ තියෙන තාක්කල් අපි ලෝකයෙන් මිදෙන්නේ නැහැ. ෂඩේන්ද්‍රයන්ගෙන්ම විඳින්න කැමති වෙනකොට අපි කාම ලෝකයේ උපදිනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය 6ම ඇති තැනක උපදිනවා. ඉන්ද්‍රිය 6ම ඇති ලෝක කීයක් තියෙනවද? 11ක් තියෙනවා. කාම ලෝක 11යි, සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. අපි ෂඩේන්ද්‍රයන්ගෙන්ම දේවල් විඳින්න කැමති වෙනවා නම් ඔය 11න් එක තැනක තමයි අපි උපදින්නේ. ඉන්ද්‍රිය 6ම ඇතුව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවයින් විඳින්න කැමති නිසා ඉන්ද්‍රිය 6ම ඇති තැනක උපදිනවා. හැබැයි අනිත් අයගේ දර්ශනයට බාධා කරලා තියෙනවා නම් ඇහැ පේන්නේ නැතුව උපදිනවා. අහන්න කැමති නිසා කන ඇති තැනක උපදිනවා. අනිත් අයගේ ශ්‍රවණයට බාධා කරලා තියෙනවා නම් කන ඇහෙන්නේ නැතුව උපදිනවා. ඉන්ද්‍රිය 6ම විඳින්න කැමති නිසා ඉන්ද්‍රිය 6ම ඇති තැනක උපදිනවා. අනිත් අයට ඉන්ද්‍රිය 6ම දුක් වේදනා පමුණුවලා තියෙනවා නම් ඉන්ද්‍රිය 6ම දුක් විඳින නිරය, പ്രേත ලෝකය වගේ තැනක ජනිත වෙනවා. ඉන්ද්‍රිය 6ම ඇතුව උපදින්නේ ඇයි? අපි ඒ ඉන්ද්‍රිය 6ම විඳින්න කැමති නිසා. ඒකට කියනවා කාම ලෝකයයි. යම් කෙනෙක් කාම ලෝකයේ ඉඳගෙනම
සමහර ඉන්ද්‍රයන්ගෙන් ලබන ආස්වාදයේ తాවකාලිකව පාලනය කරගෙන ධාන වඩනවා. රූපාවචර ධාන, ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන වඩපු අය රූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදිනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. එයින් 15කම උපදින බ්‍රහ්මයින්ට ඉන්ද්‍රිය 3යි පිහිටන්නේ. මොනවද ඉන්ද්‍රිය 3? චක්කු, සෝත, මන. බ්‍රහ්මයින්ට ඝාන කියලා ඉන්ද්‍රියක් නැහැ. ඒ කියන්නේ ඝාන ප්‍රසාදේ නැහැ. නහයක් මේ වගේ තියනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි රූපය අඳිනකොට නහයක් තියෙන විදිහට අඳිනවා. නහය තියෙන විදිහට ඇඳට මේ නහයෙන් නෙමෙයි ගඳ සුවඳ දැනෙන්නේ. කොමකින්ද? මේක ඇතුළේ තියෙනවා ගඳ සුවඳ ස්පර්ශ වෙන ඝාන ප්‍රසාදයක්. ඒ ප්‍රසාද රූප ටික නැත්තම් අපිට මේ පිටට නෙරලා තියෙන නහය තිබ්බයි කියලා ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. පිටට නෙරලා තියෙන කම්පෙත්ත තිබුණයි කියලා ශබ්දය ඇහෙන්නේ. මේක ඇතුලේ ශබ්දේ ස්පර්ශ වෙන සෝත ප්‍රසාදය තියෙන්නේ. මේ පිටට පේන ඇස් බෝලේ තිබුණට වැඩක් නැහැ. මේකේ රූප ඡායා පතිත වෙන චක්සු ප්‍රසාදය තියෙන්නේ. කයක් තිබුණට වැඩක් නැහැ. ඒකේ ස්පර්ශ වෙන දේවල් හඳුනා ගන්න කාය ප්‍රසාදය තියෙන්නේ. බ්‍රහ්මයාට චක්සු ප්‍රසාදය තියෙනවා. සෝත ප්‍රසාදේ තියෙනවා, ඝාන ප්‍රසාදේ නැහැ, જીවහා ප්‍රසාදේ නැහැ, කාය ප්‍රසාදේ නැහැ, සිත තියෙනවා. එතකොට බ්‍රහ්මයාට ඇසින් දකින්න පුළුවන්, කනෙන් අහන්න පුළුවන්, සිතින් සිතන්න පුළුවන්, ආග්‍රහණ දැනෙන්නේ, රස දැනෙන්නේ, ස්පර්ශ දැනෙන්නේ. එයි අකුසල කර්මයන්ොත් ඒවා අහිමි වෙන අවස්ථා තියෙනවා. හැබැයි බ්‍රහ්මයාට ඒවා අහිමි වෙන්නේ අකුසලේ නිසා නෙමෙයි, ධාන බලයෙන් යටපත් කරලා. යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකේ ඉඳද්දී පංචේන්ද්‍රයන්ගෙන්ම විඳින දේවල් පිළිබඳව තියෙන කැමැත්ත తాවකාලිකව යට කරගෙන ධාන වැඩුවොත් ඒ තනත්තා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදිනවා. සිත පමණයි චක්කු, සෝත, ඝාන, જીවහා, කාය කියන එකක්වත් පිළිගන්නේ නැහැ. ඒ අකුසල බලයෙන් නෙමෙයි ධාන බලයෙන්. ඒ බඳු ලෝක හතරක් තියෙනවා. ඒවා තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝක. අපි කිව්වා අර බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් 15ක් ගැන. ඊතුරු එක මොකක්ද? ඊතුරු එක අසඤ්ඤ තලය. අසඤ්ඤ තලයේ උපදින්නේ කොහොමද? ඒ අය අබුද්ධෝත්පාද කාලවල ධාන වඩලා කල්පනා කරනවා මේ හිත නිසා තමයි සියලු පීඩාවන්. හිත නැත්තම් මේ මොකක්වත් පීඩාවක් නැහැ. ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සංප්‍රයෝගය, බලාපොරොත්තු කඩවීම, කාය පීඩා, චිත්ත පීඩා ඔක්කොම දැනෙන්නේ හිත නිසා. හිත නැත්තම් මොකුත් නැහැ. ඒ අය ධාන වඩලා චතුත්ථ ධානය දක්වා වඩලා සිත ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ ධාන බලයෙන් බඹලෝපදිනවා. උපදිනකොටම සිත නිෂ්ක්‍රියයි. එතකොට රූප කොටාසේ විතරයි. ඒ ධාන බලය. හැබැයි ඒ රූපාවචර බ්‍රහ්මයොත් අරූපාවචර බ්‍රහ්මයොත් ධාන ශක්තිය නිම වෙනකොටම යලි කාම ලෝකේ උපදින්නට පුළුවන්. ඇයි ඒ අයගේ චිත්තසංතානේ తాවකාලිකවයි කාමච්ඡන්දේ දුරු කරලා තියෙන්නේ, සහ මුලින් දුරු කරලා නැහැ. ඒ නිසා කාම කියන්නේ කැමැති බව, ෂඩේන්ද්‍රයන්ගෙන් කුමක් හෝ කැමැති නම් ඒ තනත්තා ලෝකයෙන් මිදෙන්නේ නැහැ. කවර හෝ ලෝකයක ජනිත වෙනවා. ඒ නිසා කාමය හඳුන්වනවා ආශ්‍රව ධර්මයක්. ඊළඟට භවආශ්‍රව. භවආශ්‍රව කියන්නේ මොකද්ද? භව තණ්හාව. මොකද්ද භව තණ්හාව? ඊළඟ භවයේ උපදින්න කියන කතාවක් නෙමෙයි. ඊළඟ භවයේ උපදින කියන අදහසින් නම් උපදින්නේ බල්ලෝ බලල්ලෝ කුරා කුඹෝ උපදින්න විදිහක් නැහැ. මොකද ඒ සත්තුන්ට ඊළඟ භවයක් කියන සංඥාවක් නැහැ. හැබැයි ඒ සතුනොත් මරුණු ගමන් උපදින්නේ ඇයි? භව තණ්හාව තියෙන නිසා. එහෙනම් මොකද්ද භව තණ්හාව කියන්නේ? ජීවත් වීමේ කැමැත්ත, පැවතීමේ කැමැත්ත. අපි මැරෙන මොහොත වෙනකොටත් අපි තව මොහොතක් හරි ජීවත් වෙන්න කැමතියි. පවතින්න කැමතියි. ඒකනේ අර ජනවහරේ තියෙන්නේ ගඟේ ගහගෙන යන මනුස්සයා පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ. පිදුරු ගහේ එල්ලුණයි කියලා දිවි රැකෙන්නේ. මොකක්ද ඒකේ සංකේතය? ජීවත් වීමේ කැමැත්ත. ගෙලවල දාගත්තු මනුස්සයා දඟලන්නේ ජීවත් වීමේ කැමැත්ත. වස දීප මිනිස්සයා දඟලන්නේ ජීවත් වීමේ කැමැත්ත. ජීවත් වීමේ කැමැත්ත තිබියදීමයි මරණයටපත් වෙන්නේ.
ඒතනත්තා තවත් ජීවත් වෙන්න කැමති නිසා යලිත් ස්කන්ධ පරම්පරාව ආරම්භ වෙනවා. ඒ නිසා භව තණ්හාව තියන තාක්කල් සසරින් මිදෙන්නේ නැහැ. ඊළඟට ditthi ආශ්‍රය. ditthi කියලා කියන්නේ සියලු මිත්‍යා දෘෂ්ටීන්ට මුල් වෙන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය සමහර දේශනාවල ආශ්‍රව ධර්මයක් හැටියට දක්වනවා. සමහර තැන්වල දක්වලා නැහැ. ඇතැම් තැන්වල කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන තුන විතරයි දක්වන්නේ. ඇයි? ditthi ආශ්‍රවය සෝවාන් ඵලයටපත් වුණු ගමන් අවසාන වෙනවා. ඒක බොහෝ කාලයක් සසරේ සෝවාන් ඵලයෙන් එහාට හඳා පවතින්නේ නැහැ. සක්කාය දිට්ඨිය. හැබැයි සක්කාය දිට්ඨිය තියන තාක්කල් අපි කුසලුත් කරනවා අකුසලුත් කරනවා. සක්කාය දිට්ඨිය නිසා ඒයින් සසර පවතිනවා. ඇයි අකුසල් කරන්නේ? මම රැකගන්න. මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් නැහැ. නමුත් සත්වයේ පුද්ගලික ආත්මයක් මමය කියන දෘෂ්ටියට ආවන් පස්සේ මාව රැකගන්න අනුන් නසන්න ඕන නම් නසනවා. මාව රැකගන්න හොරකම් කරන්න ඕන නම් හොරකම් කරනවා. මාව රැකගන්න බොරු කියන්න ඕන නම් බොරු කියනවා. සියලු අපරාධ කරනවා මාව රැකගන්න. ඊට පස්සේ බුදුදහම අහලා යම් කෙනෙක් දැනුවත් වුණොත් ඔය අපරාධ කළාම නිරේ දුක් විඳින්න වෙනවා, අපාගත වෙන්න වෙනවා කියලා ඊට පස්සේ සත්තු මැරීමෙන් ප්‍රාණඝාතයෙන් වළකිනවා. මොකටද? මාව රැකගන්න. හොරකම් කිරීමෙන් වළකිනවා, මාව රැකගන්න. දන් දෙනවා, මාව රැකගන්න. සිල් රකින්නවා, මාව රැකගන්න. අවසානයේ සක්කාය දිට්ඨිය නිසා බොහෝ අකුසලුත් කරනවා, බොහෝ කුසලුත් කරනවා. ඒ නිසා සසර පවතිනවා. එතකොට අපි මේ සියලු ප්‍රතිපත්ති පුරන්නේ සක්කාය දිට්ඨිය නිසාද? නෑ පින්නතුනේ. අපට නුවණින් ධර්ම මාර්ගය අසුර කරන්න පුළුවන්. සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියන මම රැකගන්න නෙමෙයි, ක්ලේශයන්ගෙන් මිදෙන්න, පංචස්කන්ධයෙන් මිදෙන්නයි මේ ප්‍රතිපදාව කියන බව දැනගෙන නුවණින් පුහුණු කළොත් ඒ ප්‍රතිපත්තිය නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වෙනවා, නිවන ඉලක්ක කොටගෙන. නමුත් බොහෝ දෙනාගේ ප්‍රතිපත්තිය නිවන ඉලක්ක කොටගෙන නෙමෙයි. කවුරු ඉලක්ක කරන්නේ? මාව රැකගන්න, සසරේ මාව සුවපත් කරගන්න, මට සැප විඳින්න. ඒකයි අපි මුලින්ම කිව්වේ කටින චීවර පූජාව කියනකොටම අපේ මතකයට එන්නේ සක්විති රජ සම්පත්, සක්දේව රජ සම්පත්, දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත්, අපායෙන් මිදෙන බව, දුක් විඳින්න නැතුව සැපසේ ඉන්න. ඒක එතන ගිහින් හිර වෙච්ච ගමන් නොදැනුවත්වම මනසේ වැඩෙන්නේ සක්කාය දිට්ඨියයි, කාම තණ්හා, භව තණ්හා වෙයි. එතකොට ඒ කුසලය ප්‍රබල කුසලයක් වුණාට නිවනට උපනිශ්‍රේ වෙන්නේ නැහැ. නිවනට උපනිශ්‍රේ වෙන හැටියට, පාරමිතාවක් වෙන හැටියට කටින චීවරය පූජා කරන්න ඕන නම් හිත හදා ගන්න ඕන විදිහ තමයි මම මුලින්ම කිව්වේ. මේක මේ මට සැප සම්පත් විඳින්න නෙමෙයි, සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ චීවර පූජාවයි මම කරන්නේ. මේ කුසලය නිවන් දකින තෙක් සම්බුදු සසුනේ පිහිට ලබන්නට, ධර්මානුධර්ම මාර්ගයෙන් ප්‍රතිපදාවෙන් නොගිලිහි කටයුතු කරන්න, උපදින හැම භවයකම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරු කරලා දහම අහන්න, යෝනිසෝ මනසිකාරයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපදින්න, තමනුත් ගුණ දහම් වඩමින් අන් අයටත් ගුණ දහම් වඩන්න උදව් කරන්න, නිවන් දකින තෙක් මට මේ කුසලයේ හේතු වෙන්න කියලායි අපි අදිෂ්ඨාන කරගන්න ඕන. එතකොටයි තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හේතු. එතකොටයි මේ කුසලයේ නිවන පිණිස හේතු වෙන්නේ. ඒ පැතුම නිසා නෙමෙයි, ඒ අවබෝධය නිසා. ඉතින් මුලින් අපි ප්‍රාර්ථනා කර වචනයෙන් හිත කිය තමයි ඒවා අපේ මනසට පුහුණු කරන්නේ. හරියට පුහුණු කරගත්තට පස්සේ අමුතුවෙන් වාක්‍ය වචන ඕන නැහැ. චීවරය අතට ගන්නකොටම හිතට එනවා මේක පූජා කරන්නේ මොකටද? දාන ටික අතට ගන්නකොටම හිතට එනවා මේක පූජා කරන්නේ ලබන කෙනා සුවපත් කරන්නයි, මට සැප විඳින්න නෙමෙයි. ඒ ලබන කෙනා සුවපත් කරන්න ඕන කියන අවංක අදහස මතුනහම තමයි ඒක තමන්ගේ යහපත පිණිස හේතු වෙන්නේ. ඒක ඥාන සංප්‍රයුක්ත කුසලයක් වෙන්නේ. යන්නේ ඒ විදිහට අපි අකුසල් කරන්නත් කුසල් කරන්නත් සක්කාය දිට්ඨිය මුල් වුණොත් ඒවා පාරමිතා බවට පත් වෙන්නේ නැහැ.
පාරමිතා කුසල් වෙන්නේ නැහැ. ඒවා සසර සැරිසරන්නට, සසර සැප විඳින්නට පමණක් හේතු වෙන පින්කම් බවටයි පත් වෙන්නේ. ඉතින් බොහෝ දෙනා කරන කුසල් දහම් කරන්නේ අකුසල් කරන්නේ ඒ දිට්ඨි ආශ්‍රවය නිසා. නමුත් එය සෝවාන් මාර්ගඥාණයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. ඊළඟට බරපතලම ආශ්‍රවය තමයි අවිජ්ජා. අවිජ්ජා කියන්නේ කුමක්ද? නොවැටහෙන බව. කුමක්ද නොවැටහෙන්නේ? සංස්කාර ධර්මයන්ගේ નિසරු බව. નિසරු බව වැටහෙන්නේ නැහැ. මේක සාරවත් දෙයක් වගේ වැටහෙන්නේ. නිස්සාරත්වයේ වැටහෙන්නේ නැත්තේ ඇයි? අතිශයින් වේගවත්, සූක්ෂමයි. ඒ නිසා හසු වෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. දැන් අපි ඉස්කෝලේ යනකොට විද්‍යා පාඩම් කරනකොට අපි ඉගෙනගෙන තියෙනවා මේ විදුලි බල්බය දැල්ලුවාම එක දිගට දැල් වෙන්නේ නැහැ. ඒක නිවෙනවා, දැල් වෙනවා, නිවෙනවා, දැල් වෙනවා. එහෙමයි යන්නේ. දැන් අපි කාටද මේක දිහා බලපුවාම ඕක නිවන බවක් පේන්නේ? එහෙම එකක් පේන්නේ නැහැ. අපි ඉගෙනගෙන තියෙන නිසා ඒක කිව්වට ලයිට් එක දිහා බැලුවාම ඒක පේන්නේ. ඇයි පේන්නේ නැත්තේ? වේගය අධික නිසා අන්තරය නොපෙනී යනවා. මේ නාම රූප ධර්මයන් අතිශය වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒවා අතරක් තියනවා, වෙනසක් තියනවා කියලා පේන්නේ. ඉතා සූක්ෂමව වේගවත්ව සිද්ධ වෙනකොට අපිට ග්‍රහණය කරන්න බෑ, ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. එතකොට අපි රැවටෙනවා. එතකොට විඥාකාරයින්ට එහෙම නැත්නම් මැජික් ශිල්පීන්ට අපිව රවට්ටන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපිට පේන්නේ අය මේ සත්තු මවනවා, තියන ඒවා නැති කරනවා. ඇත්තට මෙහෙම කරනවද? ඇත්තට මෙහෙම කරනවා නම් ඒ මනුස්සයා මැජික් කාරයෙක් නෙමෙයි. ඒ මනුස්සයා අවිඥාලාභියෙක් වෙන්නට. මැජික් කියන්නේම රැවටීම. රැවටුවට අපිට රැවටෙන බව පේන්නේ නැහැ. ඇයි? අපේ ඇස්වලට ගෝචර වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉක්මවා වේගවත් දේවල් කරනකොට අපිට ග්‍රහණය වෙන්නේ. අපේ මේ ඉන්ද්‍රිය පද්ධතිය සැකසීලා තියෙන ඉතාම සුළු සීමාවක් ඇතුළත දේවල් ග්‍රහණය කරන්න විතරයි. ඒන් ඔබට ගිය ගමන් අපට දැනෙන්නේ අපි රැවටෙනවා. ඉතින් මේ නාම රූප ධර්මයන් අතිශය සූක්ෂමයි, අතිශය වේගවත්. ඒ වේගවත් බව අරමුණු කරන්න බැරි වෙනකොට අපි ඝන සංඥාවෙන් තමයි දකින්නේ. මොකද්ද ඝන සංඥාව කියන්නේ? සමූහයක් එකක් හැටියට. දැන් මෙහි ඉඳන් සිරිපා කන්ද බලනකොට දැන් සමහර තැන් වලට සිරිපා කන්ද පේනවනේ. කේතු ආකාරයක එක කන්දක් පේන්නේ. ළඟට ගිහින් බැලුවම එකක්ද තියෙන්නේ? විවිධ ගස් කොළන්, ගල් පර්වත, සත්තු සිව්පාව්, දියඇලි, පස්, වැලි, කොතෙක් දේවල්. ඒ ගස් අතරත් විවිධ උස්මිටිකම්. ඒ මොකක්වත් අපට ඈතට පේන්නේ නැහැ. ඈතට පේන්නේ එකක් හැටියට. ළඟට ගිහින් බැලුවමයි එහි විවිධත්වය පේන්නේ. අන්න ඒ වගේ මේ නාම රූප ධර්මයන් බෙදලා බැලුවොත් විතරයි මෙතන එක්කෙනෙක් නෙමෙයි, සත්වයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි, මෙතන වැදගත් දෙයක් නෙමෙයි තියෙන්නේ කියන එක පේන්නේ. බෙදා බැලුවොත් එහෙම බෙදා නොබලන තාක්කල් අර ඈතට සිරිපා කන්ද එකක් හැටියට පෙනෙන්නා වගේ මේ නාම ධර්ම රූප ධර්ම එක්කෙනෙක් හැටියට, මම හැටියට, සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට වැරදි විදිහට පේනවා. ඒ වැරදි විදිහට පේන තාක්කල් අපි ඇලීමෙන්, බැඳීමෙන්, තෘෂ්ණාවෙන්, උපාදානයෙන් මේකත් එක්ක පැටලෙනවා. යම් කෙනෙකුට මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ, ක්ෂණයක් පාසා ඇති වෙලා බිඳී යන නාම රූප ධර්ම සමූහයක් පමණයි මෙතන තියෙන්නේ කියන වැටහීම ඇති වුණොත් තමයි යථාර්ථය. අන්න එතකොටයි තෘෂ්ණාව දුරු වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව තියෙන තාක්කල් තෘෂ්ණාව දුරු කරන්න බෑ. දන් දීමෙන් තෘෂ්ණාව දුරු වෙනවා, දාන වස්තුව පිළිබඳ තියෙන තෘෂ්ණාව. හැබැයි දාන වස්තුව ගැන තෘෂ්ණාව දුරු වුණාට මේ පංචස්කන්ධය ගැන තෘෂ්ණාව තියෙන තාක්කල් අපි සසරේ පවතිනවා. පංචස්කන්ධය ගැන තියෙන තෘෂ්ණාව දුරු කරන්න නම් මේ පංචස්කන්ධය බෙද බෙදා බලන්නට ඕන. මේකේ සරු බවක් නැහැ කියනවා. ඉතින් ඒක නොයැටහෙන බවයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා අවිද්‍යාව තියෙන තාක්කල් ඒ පුද්ගලයා සසරින් මිදෙන්නේ නැහැ. ඒ නිසා අවිද්‍යාව ආශ්‍රව ධර්මයක්. මේ විදිහට පොදුවේ සිත කිලිටි කරන ධර්ම හඳුන්වනවා කෙලස් කියලා. ඒ කෙලස් අතර ප්‍රධාන කෙලස් ධර්ම හතරක් තියෙනවා.
සසරින් මිදෙන්නට නොදී මෙහිම ඔබා තබන මෙහිම පල් කරන කෙලෙස් ඒවට කියනවා ආශ්‍රව කියලා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව වශයෙන්. මේ ක්ලේශ ධර්මයන් හෝ මේ ආශ්‍රව ධර්මයන් දුරු කරන්න පුළුවන් වෙන්නේ කාටද? ඥානතෝ පස්සතෝ දන්නා වූ දක්නා වූ කෙනෙකුට පමණයි. කුමක් දන්න කෙනෙකුටද කුමක් දක්නා කෙනෙකුටද? මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරය. නම් මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? සතිය සහ සම්පජඤ්ඤය. මොකද්ද සතිය කියන්නේ? සිහිය. මොකද්ද සිහිය කියන්නේ? අන්න අපි හිර වෙන තැන. අපි මේකේ අර්ථය දන්නවා. සතිය කියන්නේ සිහියයි, සිහිය කියන්නේ සතියයි. ඒක දන්නවා. වර්තමානයේ ජීවත් වීමයි, අරමුණ කෙරෙහි අවධානය යොමු කිරීමයි. ඉතින් ඕක ගැන පොතක් ලියන්න කිව්වොත් අපට පුළුවන්. හැබැයි පොත ලියුවට නිවන් දකින්නේ නිවන් දකින්නට නම් Tamanගේ මනසේ සිහිය උපදිනකොට එහි ගති ලක්ෂණ මොනවද කියලා හඳුනා ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ ගති ලක්ෂණ ටික තේරෙන්නේ නැත්නම් Taman දන්නේ සිහියෙන්ද ඉන්නේ අසිහියෙන්ද ඉන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මොකද්ද සිහිය කියන්නේ? සිහියේ ප්‍රධාන ලක්ෂණය තමයි සරණං. ධර්මයේ පැහැදිලි කරන්නේ සරණං සති. සිහි කර දීමේ ගුණය. සිහිය තියෙන්නේ මොකද්ද ප්‍රධාන ගුණය? සිහි කරලා දෙනවා. හැම දෙයක්ම සිහිපත් කරලා දෙනවා. අපේ මනසේ ක්ලේශයක් තියෙනවා ඔන්න දැන් ක්ලේශයක් මතුවලා කියලා සිහි කරලා දෙනවා. අපේ මනසේ ගුණයක් තියෙනවා ඔන්න මේ ගුණය තියෙනවා කියලා සිහි කරලා දෙනවා. අපි නිවන් දකින්නයි යන්නේ ඔබ නිවන් දකින්නයි මේ යන්නේ කියන බව සිහි කරලා දෙනවා. ප්‍රතිපදාවෙන් ගිලිහෙන්න නම් යන්නේ දැන් ගිලිහෙන්නයි යන්නේ කියන බව සිහි කරලා දෙනවා. ප්‍රතිපදාවේ නම් ඉන්න දැන් ප්‍රතිපදාව තුලයි ඉන්නේ කියන බව සිහි කරලා දෙනවා. හැම දෙයක්ම අවශ්‍ය මොහොතේ සිහි කරලා දෙන ගතිය තමයි සිහියේ ප්‍රධාන ගුණය. හැබැයි ගැටලුවක් තියෙනවා. කොහොමද සිහි කරලා දෙන තවත් ධර්මයක් තියෙනවා. ඒ මොකක්ද? උපාදානය. උපාදානයේනොත් දේවල් මතක් කර දෙනවා. කලින් වෙච්ච හැම එකක්ම අපිට මතක් කරන්න ඕන වුණත් එපා වුණත් මතක් කරලා දෙනවා. එහෙනම් අපි තේරුම් ගන්නට ඕන උපාදානයේ සහ සිහියේ තියෙන වෙනස. මොකක්ද මේ දෙකේ වෙනස? උපාදානයේ තියෙන විශේෂත්වය තමයි දේවල් සිහි කරනකොටම හැඟීම් බරව භුක්ති විඳිනවා. අරමුණ භුක්ති විඳින ගතිය. සිහිය තියෙන වෙනස තමයි අරමුණ සිහි කරනවා භුක්ති විඳින්න නැතුව. උදාහරණයක් ගත්තොත් මෙහෙම. දැන් ඔන්න අද ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට එනකොට කාලයකට ඉස්සෙල්ලා Tamanට මොකක් හරි චිත්ත පීඩාවක් ඇති කරපු ලැජ්ජාවක් ඇති කරපු කෙනෙක් වොන්න ධර්මශාලාවේදී එකපාරට ඒ පුද්ගලයාව දකිනවා. දැන් බණ අහන්නයි එන්නේ. අර පුද්ගලයා දැකපු ගමන් මොකද වෙන්නේ? අවුරුදු 10කට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධිය මතක් වෙනවා. දැන් මේ මතක් වෙන්නේ උපාදානයෙන් නම් කොහොමද මතක් වෙන්නේ? අරක සිහි වෙනකොටම රුස්සන් නැති ගතිය, දොම්නස, නොසතුට මනසේ අවදි වෙනවා. එදා ඇති වෙච්ච මනෝභාවයට සමාන වූ යම් යම් නුරුස්නා ගති මේ මොහොතේ ඇති වෙනවා. ඇයි ඒ අරමුණ මුක්ති විඳින නිසා. හැබැයි ඒ පුද්ගලයා දකින්නකොටම සිහියෙන් සිහි කරන්නත් පුළුවන්. අවුරුදු 10කට කලින් මේ තැනත්තා අහවල් තැනදී මට මුණ ගැහිලා මෙහෙම දෙයක් කිව්වා මෙහෙම දෙයක් කළා මාව ලැජ්ජාවටපත් කළා එදා මම මෙතරම් අපහසුවටපත් වුණා මේ සියල්ල මේ දැන් සිහි වුණා වගේ සිහි කරන්න පුළුවන් කිසිදු මනසේ චංචල බවක් නැතුව වික්ෂිප්ත බවක් නැතුව දුම්නසක් නැතුව සිහි කරන්න පුළුවන් සිහියෙන් සිහි කරනවා නම් ඒකයි වෙනස. දැන් සමහරු කියනවා හාමුදුරනේ මම ආනාපාන සතිය කර කර ඉන්නකොට මට ඇට සැකිල්ලක් පේනවා. දැන් මොකද්ද මේ? සිහියද උපාදානයද? උපාදානය. සිහියෙන් නම් සිහි නොකර බලහත්කාරයෙන් දේවල් මතක් වෙන්න විදිහක් නැහැ. ආනාපාන සතිය නම් වඩන්නේ ඇට සැකිලි පේන්න විදිහක් නැහැ. ආනාපාන සතිය නම් වඩන්නේ ආස්වාස ප්‍රස්වාසය වන සිහිපත් වෙන්නේ. ඒක නැතුව මේ ඇට සැකිල්ලක් පේන්නේ මොකද? ඒ මනසේ උපාදානයේ බලහත්කාරයෙන් අවදි වෙනවා.
තව සමහරු කියනවා හාමුදුරනේ මට ආනාපාන සතිය කරගෙන යනකොට බුද්ධ රූපයක් පේනවා. බුද්ධ රූපේනේ එහෙනම් හොඳයි. හොඳයිද? ඒ මොකද්ද? ඒත් සිහිය නෙමෙයි ඒත් උපාදානයමයි. ආනාපාන සතිය වඩනකොට බුද්ධ රූපයක් පේන්න විදිහක් නැහැ. එතන බුද්ධ රූපයක් පේනවා නම් සිහිය නැතිකම. කලින් දවසක බුද්ධ රූපයක් සිහි කරගෙන කරපු භාවනාවක් නිසා ඒ ඡායාව මනසේ තදින් උපාදාන කරගෙන ඒක මතුවෙනවා. බුද්ධානුස්සතිය වඩනකොට බුද්ධ රූපයක් සිහි වෙනවා නම් ඒක නිවැරදි. ආනාපාන සතිය වඩනකොට කොහොමද බුද්ධ රූපයක් සිහි වෙන්නේ? එහෙනම් එතන තියෙන්නේ Taman සිහි නොකරන්නා වූ දෙයක් බලහත්කාරයෙන් මතුවෙනවා. ඒ ඇයිද? උපාදානය නිසා. මෙන්න මේ වගේ අපි පරිස්සමින් හඳුනා ගන්න ඕන සිහියේ හැබෑ ලක්ෂණ මොනවද? ඒ ලක්ෂණ හඳුනා ගන්න බැරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආයෙත් බුද්ධ රූපේ දකින්න එක කොහොමත් හොඳයි. එහෙම තමයි හිතන්නේ. එහෙම නැත්නම් තව සමහරු කියනවා ආමතුන්නේ ආනාපාන සතිය වඩමින් ඉන්නකොට ටික වෙලාවකින් නැතුව ගියා මොකුත් නැහැ. සිතුවිලිත් නැහැ. මම අනිමිත්ත සමාධියට සමවැදුණා. නිරෝධයට සමවැදුණා. හිතපු වෙලාවක් දන්නේ නැහැ, අරමුණක් දැනෙන්නේ නැහැ, මොකක්වත්. දැන් මොකක්වත් නිනව්වක් නැත්තම් කෝ සිහිය? කෝ සම්පජඤ්ඤය? මොන විදර්ශනාවක්ද? කොහොමද හේතුඵල දකින්නේ? කොහොමද ත්‍රිලක්ෂණය දකින්නේ? මේ බඳු පටලැවිලි වලට එන්නේ ඇයි? සත්‍ය සම්පජඤ්ඤය කුමක්ද කියලා හරියට හඳුනන්න. ඒ නිසා සතිය ගැන, සිහිය ගැන කතා කළ යුතු බොහෝ කරුණු තියෙනවා. ඒවා වෙනත් වෙලාවක සාකච්ඡා කරමු. දැන් කාල වේලාව නෙමේ. අපි මූලික වශයෙන් හඳුනා ගන්නට ඕනේ සිහියේ තියෙන ප්‍රමුඛ ගුණය තමයි සිහිපත් කර දීම. හැබැයි ඒ උපාදානය එයට ප්‍රබලම බාධකයක්. අපිට බොහෝ වෙලාවට උපාදානයයි සිහියයි පැටලෙනවා. හරියට වෙන් කරගත්තේ නැත්නම් හරියට වෙන් කරගත්තාම ඒ දෙකට අනන්‍ය වූ ලක්ෂණ වෙන්වෙන් ලක්ෂණ තියෙනවා. උපාදානය තුල හැම විටම අරමුණ භුක්ති විඳිනවා. සිහිය අරමුණ භුක්ති විඳින්නේ නැහැ. අරමුණ භුක්ති විඳින්න නැතුව සිහියෙන් අතීතය සිහි කරන්නත් පුළුවන්, අනාගතය උපකල්පනය කරන්නත් පුළුවන්, වර්තමානයේ දකින්නත් පුළුවන් භුක්ති නොවිඳ. දැන් සමහරු කියනවානේ අතීතයට යන්නේ නැතුව අනාගතයට යන්නේ නැතුව වර්තමානයේ ඉන්න කියලා. ඒ එක ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමයේ දේශනා කරන්නේ සතිපට්ඨානයේදී. හැබැයි සති ඉන්ද්‍රිය ගැන දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ දක්වන්නේ මොකද්ද? චිරකතම්පි චිරභාසිතම්පි සරිතානුස්සරිත. බොහෝ කලකට පෙර කළ කී දේවල් සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකත් සිහියේ එක්තරා අංගයක්. නිවන සිහි කරන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒක සිහියේ එක්තරා අංගයක්. මේ විදිහට සිහිය නැමැති මූලික ගුණය හඳුනාගෙන එය එක් එක් ආකාරයෙන් ප්‍රගුණ කරන්නේ කොහොමද කියලා හරියට දැනගෙන පුහුණු කරනකොට තමයි අපට සතිය નિවරදිව අවදි කරන්නට පුළුවන්. ඊළඟට සම්පජඤ්ඤය. සම්පජඤ්ඤය කිව්වේ මොකද්ද? විමසා බැලීම. සම්පජඤ්ඤයෙන් තමයි ප්‍රඥාව අවදි වෙන්නේ. විමසා බලන්නේ කොහොමද? අපි දැනට විමසා බලන්නේ තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව, තමන්ගේ දැනුමට අනුව, තමන්ගේ අත්දැකීම් වලට අනුව, තමන්ගේ හැඟීම් වලට අනුව, සමාජ පෙළඹවීම් අනුව. ඒලෙන් විමසලා බලලා යථාර්ථය දකින්නට බෑ. යථාර්ථය දකින්නට ඕන නම් මේ ලෝක ධර්මයන් සැකසීලා තියෙන මූලික સિદ્ધාන්ත තුලින් විමසා බලන්න ඕන. අන්න ඒවා තමයි බුදුදහමේ මූල ධර්ම හැටියට කියා දෙන්නේ. හේතුඵල, ත්‍රිලක්ෂණ, චතුරාර්ය සත්‍ය, පරමාර්ථ ධර්ම වශයෙන් බෙද බෙදා විමසා බලනකොටයි ඒකේ යථාර්ථය ඇත්ත తත්වය ප්‍රකට වෙන්නට ගන්න. ඒකට කියනවා සම්පජඤ්ඤය කියලා. එතකොට ඔය කියන සතිය, ඔය කියන සම්පජඤ්ඤයේ ඇතුව අපට පුළුවන් නම් අරමුණක් දිහා බලනකොට මගේ මනසට මොකද වෙන්නේ? මගේ මනසේ ක්ලේශයන් උපදින්නේ කොහොමද? ඒක වැඩෙන්නේ කොහොමද? ඒක දුරු කරන්න කල යුත්තේ කුමක්ද? ඒ සඳහා වැඩපිළිවෙල කුමක්ද? ඒක දැනගෙන ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒ තනත්තාට අනුන්ගෙන් අහන්න දෙයක් නැහැ. සෝවාන් වුණාම දැනගන්නේ කොහොමද? මේ ගුණය වැඩෙනකොට මොකද්ද වෙන්නේ? ඒව අහන්න දෙයක් නැහැ. Tamanට දැනෙන්න ඕනේ.
මේ ක්ලේශයයි මේ ක්ලේශයේ හේතුවයි මේ ක්ලේශය දුරු කරන මගයි ඒ මග අනුගමනය කරනකොට මෙසේ කෙලෙස් ධර්ම අඩු වෙනවා දුර්වලකම් අඩු වෙනවා කියන එක Tamanට පැහැදිලිව දැනෙන්න ඕන. අන්න එසේ සාන්දෘෂ්ටිකව පුහුණු කළ යුතු ධර්මකෝයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරා. ඒ නිසා තථාගතයන් වහන්සේ දක්වනවා ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි දන්නා වූ දක්නා වූ කෙනෙකුට පමණයි ආශ්‍රව ධර්ම ප්‍රහාණය පිළිබඳව දේශනා කරන්නේ, නොදන්නා වූ නොදක්නා වූ කෙනෙකුට නොවේ. කුමක් දන්නා කෙනෙකුටද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා කෙනෙකුටයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ කරුණ සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සති සම්පජඤ්ඤය දියුණු කරගෙන ක්ලේශයන් හඳුනාගෙන වහා දුරු කරන්නට සති සම්පජඤ්ඤය පුහුණු කරන්නට මේ හැම දිනාටම මේ අසෝ දහම් කරුණු මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසනසේ පන්න වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා.